අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගමු. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ ඔබගේ වරම් මාලාවට එන ඥාති කතා කරන්නේ නැද්ද? නැත්නම් වරම් මාලාවේ ඥාතීන් හිරයිද? ඉතින් මේ මාතෘකාව ඔස්සේ අපි කතා කරනකොට පුතේ අද ගොඩක් දරුවන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා තමන්ට වරමක් තියෙනවා කියලා කිව්වට පස්සේ ඒ කියන ඥාති ශරීරගත වුණාට පස්සේ ඒ ශරීරගත වෙලා අහන කරන ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු දෙන්නේ නැහැ අංග චලන දක්වන්නේ නැහැ නමුත් නිකං හෝරාවලදී කෑකොස්සන් ගහනවා ඒ වගේ ගැටළු තමයි අද ගොඩක් දරුවන්ට තියෙන්නේ සහ මට අද ප්‍රශ්න යොමු කරලා තියෙන දරුවා ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. ඉතින් මම මේකට සමස්ත මේ වරන් දරුවන්ටම පිළිතුරක් වශයෙන් අද මේ වැඩසටහන කරලා ඔබව දැනුවත් කරන්න කියලා හිතනවා. ඉතින් මේ දරුවා මට ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ පුතේ ගුරුතුමනි අපි දෙවල් කිහිපයකටම ගියා. ඒ යන හැමතැනකින්ම කියන්නේ වරමක් තියෙනවා කියලා. නමුත් ඒ ඥාති ඇඟට ආවට කෑකොස්සන් දෙනවා විතරයි කතා කරන්නේ නැහැ. ඉතින් අපි කොහොමද ගුරුතුමනි මේ වරන් ඥාතියා අපි විශ්වාස කරන්නේ කොහොමද මේ ඥාතියා අහවල්ලු අපේ කිරි අම්මා නැත්තම් අම්මා අපේ ආච්චි කියලා අපි විශ්වාස කරන්නේ කියලා වගේ තමයි මේ දරුවා මට ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. ඉතින් මම මේ දරුවාට පිළිතුරක් වශයෙන් මම දෙන්න කැමතියි. පුතේ ඉස්සෙල්ලම බලන්න ඕන ඒ තමන් අරයි යන ඇදුරා හරහා මේ වරන් දරුවාගේ වරම් පරීක්ෂාවක් නිසිලෙස කරන්න. කරලා ඉවර වෙලා බලන්න මේ දරුවා පංචස්කන්ධයට ඇතුල් වෙනවා නම් මේ දරුවාට ඒ ඉන්න වරන් ඥාතියාට කතා කිරීමේ යම් අපහසුතාවයක් තියෙන්න පුළුවන්. මෙතනදී කාරණා කිහිපයක් ඔස්සේ බැලිය යුතුයි. පළවෙනි කාරණේ විදිහට පුතේ මම අදහස් දක්වන්නේ මේ වරම් ඥාතිය යම් කිසි තැනක හිර වෙලා මේ දරුවාගේ ශරීරගත වෙනවද? එහෙම නැතිනම් මේ වරම් දරුවා යම් කිසි දෝෂයකට නැත්තම් යම් කිසි බන්ධනයකට විනයකට අහු වෙලා ජීවිතේ හානි වුණු නැත්තම් ජීවිතෙන් සමුගත්ත වරම් දරුවෙක්ද? වරම් ඥාතියෙක්ද? එවැනි කාරණා ඔස්සේ මේ දරුවාගේ මුඛ හිර නැත්තම් භාෂා අවහිරතාවයන් එන්න පුළුවන්. ඉතින් මෙවැනි කාරණා ඔස්සේ මේ දරුවන්ට මේ කියන වරම් ඥාතියා කතා කරවීමට නොහැකි තත්ත්වයක් පත් වෙනවා. ඉතින් මම මෙතනදී මතක් කරන්නේ පුතේ මේක ඔබ කලබල යුතු කාරණාවක් නොමෙයි. හරියාකාරව නිවැරදිව බලන පුතේ මේ ශරීරගත වෙන වරම් ඥාතියාටද මේ හිරේ තියෙන්නේ නැත්තම් ඒ ආතුරයටද මේ ගැටලුව තියෙන්නේ කියන එක හරියාකාරව හොයාගත්තොත් මේ ගැටලුවට නිසි පිළිතුරක් හොයාගෙන මේ ශරීරගත වෙන ඥාතීන් හරියාකාරව කතා කරවලා නිවැරදි තොරතුරු මාලාවන් ළඟා කරගත හැකිය. ඉතින් මම හිතනවා මේ වැඩසටහන තුළින් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන ඔබ ඇතුළු සමස්ත පිරිසටම මෙවැනි ගැටලුවක් තිබුණා නම් මා අද මේ ලබා දුන්නු පිළිතුරත් එක්ක ඔබට නිසි පිළිතුරක් නිසි ගමන් මාර්ගයක් විවෘත වුණා කියලා මම සිතනවා. ඉතින් මෙතනදී ඔබ නොයෙක් තැන් වලට ගිහිල්ලා අසරණ වෙච්ච බවත් මේ දරුවා මට යොපු කෙටි පාඩය තුල තියෙනවා. ඔව්. ඉතින් මෙවැනි දරුවෝ අද බොහෝම සමාජයේ නොයෙක් තැන් වලට ගිහිල්ලා අපහසුතාවයන් වලට පත් වෙලා මේ කාරණාව ඉෂ්ට කරගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා. ඉතින් පුතේ එවැනි දරුවන්ට තමයි මම මේ සිහිපත් කරන්නේ. ඔබත් මෙවැනි ගැටලුවක පෙළෙනවා නම් මම පහතින් දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. ඔබගේ ගැටලුව මාහා සමග සම්බන්ධ වෙලා නිරන්තරයෙන් මේ ගැටලුවට නිසි පිළියමක් ලබාගෙන ඔබගේ මේ වරම් ගැටලුව නිසියාකාරව නිවැරදිව සකස් කරගෙන ඔබගේ මේ ඥාතීන් කවුද යන්න හරියාකාරව අඳුරගෙන ඔබගේ ඉදිරි ජීවිත කටයුතු හරියාකාර සරුවප්පකාර සාර්ථක කරගන්නත් මේ වරම් ඥාතීන් හරියාකාරව ඒ පින් අනුමෝදන් වෙන ආකාරයට නිදහස් කොට නිදහස් කිරීමත් මේ ආකාරයෙන් සිද්ධ කරගත හැකිය. ඉතින් එවැනි දරුවන්ට මෙවැනි කාරණා සිහිපත් කරන ගමන් අදට මා මේ වැඩසටහන මින් නිමා කරනවා. මෙවැනි ගැටලුවක පෙළෙන
ඔබ හෝ ඔබ දන්නා කියන පුද්ගලයෙක් සිටිනම් ඔබ හරියාකාරව මේ සඳහන් කරන්න පහත දුරකථන අංකයට විශ්වර්ණ වෙදමැදුර හා සමග සම්බන්ධ වෙන්න. ඒ කටයුතු නිරන්තරයෙන් ඔබට හරියාකාරව සිද්ධ කරලා දෙන්නම් දරුවනේ. එවැනි කටයුතු සිහිපත් කරන ගම අදට වැඩසටහන නිමා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දේ පිහිටයි ආරක්ෂාවයි. අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි කියලා පටන් ගමු. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ ඔබගේ වරම් මාලාවට එන ඥාති කතා කරන්නේ නැද්ද? නැත්නම් වරම් මාලාවේ ඥාතීන් හිරයිද? ඉතින් මේ මාතෘකාව ඔස්සේ අපි කතා කරනකොට පුතේ අද ගොඩක් දරුවන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. Tamanට වරමක් තියෙන